Ardiinaවේ කැම්පස් එකේ වතුර ටැංකිය පේන්නේ 29 ඉතින් පොඩ්ඩක් බලන්න තියෙන සබ්ජෙක්ට් එක ටිකක් අමාරුයි එතන කරන්නේ හේතුව තමයි Ardiinaවේ කැම්පස් එකේ වතුර ටැංකිය පේන්නේ I think එක්ස්ට්‍රීම් කනවා හොඳට හෙට සිට අඛණ්ඩව දෙකක් එක්සෑම් අන්තිම එක්සෑම් දෙක 27 නේ හෙට 28 29 ඊයේ පොඩ්ඩක් බලගත්ත පොතක් සහ දැන් එනවා අවුරුදු 30 ළඟ ඒකට හට්ටිය වැඩ අර පැත්තේ මේ යනවා කෙසේවිත පාඩම් කරන්න මොකද මේ තියෙන සබ්ජෙක්ට් එක ටිකක් අමාරුයි නැත්නම් මේ ඒ ටික බලා ගන්නවා ලයිබ්‍රරි යන්න බෑ හීතරට AC එක නිින්ද යනවා හරිද ස්ටඩි ඒරියකට ගිහලා ෂේප් එක වැඩි කරගමු මේ ඊට තමයි එක්සෑම් තියෙන්නේ අන්තිම එක්සෑම් දෙක අන්තිම එක්සෑම් දෙක කියනකොට පොඩි ලල්ල එකක් එනවා මේ ආයිය තිබ්බ මේක ආස්මිකදී ඒකත් බලලා දැන්ති පොඩ්ඩක් 10 11 වගේ වුණා පොඩි මොඩයක් මේ බලමු අද වැට් එක වෙන්නේ කොහොමද සෙට් එකටම ට්‍රැකපැන් ඉන්නේ පාඩම් කරගන්න බැරුව. ඉතින් අපි තේ වීරායමත් වැඩ පටන් ගන්න කියලා යන්න හදා. තනිකර කෝඩින් පාර්ට් එකක් නෙවෙයි. තේට තනිකර කෝඩින් පාර්ට් එකක් නෙවෙයි. අයිලට කෝඩින් නැහැ නේ. නෑ C++ තියෙනවා. Ay. Ini dia bang, kalau mau bintang kalah, siapa dong? Hari ini mau meja lekai ke mana? Meja ni. Udah ni dia kan mana api? Kurang kan amat kan ni? Iya, betul. Anting dawasට කලින් දවස එක්සෑම් එකේ අන්තිම දවස් දෙක හරියද මොකද වීගින්නේ අද අවසාන දෙවෙනි දවස හරි good morning අද තියෙන VIP platform independence program ඕබ එතන කොපි කිරීමේ හැකියාව ලැබෙන්න පාඩම් කරපුවම එන්න සියලු ධෛර්ය ශක්තිය ලැබෙන්න අදයි හෙටයි විතරයි තියෙන්නේ හෙට අන්තිම දවස අද ඒක පොඩ්ඩක් අමාරුයි හෙට එකට සාපේක්ෂව මෙහෙම හෙට එක ලේසි කියලා හිතාගෙන හෙට එක නහුතරම ගලගනිවිද දන්නේ මල වැඩ වෙනකොම් ගිහලා මුගින් උදේට කන්න ඕන යාම කාලෙන් අතට කැම්පස් එකේ ෂූට් එකක් මේක වුණේ හරිද මේ අද උදේ මගේ අතේ සල්ලි නෑ හරිද අපි මාරකේ කාගෙන සල්ලි ඉල්ලගෙන තමයි ගෑවේ උන් අරන් තියෙන්නේ එක දෝසෙ හරිද මම දෝසෙ ටිකක් අරගෙන ඩිමාන්ඩ් එක කොහොමද මේ ස්පොන්සර් දෙන්න මගේ නම්බර දාපන් අන්තිමට මෙන්න මූ තමයි මට සල්ලි දුන්නේ අද බ්‍රේක්ෆාස්ට් පාර්ට්නර් අනුග්‍රහය මොනවද ඉල්ලගත්තා මේ කටේ යවුලා එයාකෝ හතු unexpected event that interrupt our system මට තේරුන්නේ නැහැ ඒක වර කිව්වේ
section is event, unexpected event that interrupt our program. Normal flow කියලා දාන්න. ඒ කියන්නේ අපේ බලාපොරොත්තු වෙන ඉවෙන්ට් එක. normal flow එකට ඉන්ටරප්ට් කරන program එකේ normal flow එකට බාධා කරනවා. Hello, good morning. Motor short है idea नहीं है ID ini lagi kok independent amma ada pudu Malaysia ada liano macam domain yang nodi eta මොකක්ද තියෙන්නේ දැන් අපි යන්නේ හැදුවා අපේ ලිෆ්ට් එකේ ගියා ලිෆ්ට් එකේ බෑනේ අපි තියත් හෝ විභාග දෙකද කියලා අපිට දෙන්න උත්තර නැහැ ඒක නිසා අපි ගියේ ඔයාලා වාරම් කරනවා එටින් එක්සෑම් ඉවරයිනේ හැබැයි අද කෙලවෙයිනේ අපි දැන් එක්සෑම් එකට යන්න අනිත් කට්ටිය ගියා එන්නලු අපි අරන් යකෝ මේ සීරීස් එකක් ගහන්න යනවා අද එක්සෑම් ඉවරයි මචං ඉවරයි මේ ඊට අන්තිම එක අද ඒක නම් අවුලක් නැහැ ෂේප් එකේ ලියලා ආවා දැන් හෙට එකට පොඩ්ඩක් බලා ගන්න ඕන මම සෙකන්ඩ් එකට ගිහිල්ලා සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගිහින් පොඩ්ඩක් බලා ගන්න ඕන මේ රිපෝට් එක මෙතන ඉතින් පාඩම් කරන්න මාර රිස්ක් අංකේ පාඩම් කරන්න කලින් එක්සෑම් එක ලියුවා හරිද අපේක්ෂව ටිකක් අමාරුයි නැත්තේ නෑ වෙන්නේ හේතුව කියන්නේ එක ප්‍රශ්නයක් තිබ්බා එන එකක් නෑ කියලා හිතුණා හරිද පක පඬිතුකමට මම ඒක පොඩ්ඩක් බලාගත්තේ නෑ ඒකෙන් සම්පූර්ණ ප්‍රශ්නයක් අහලා තිබ්බා සන්තෝෂයි නොඩියේ දියේ නෑ තිබිච්ච මතකෙ මම පරාදි බලාගත්තා නම් මේ ලියන්න තිබ්බ කියලා හිතනවා දැන්න ඔක තමයි ඉතුරු ටික අවුලන්නේ නෑ ෂේප් එකේ මැච් එකක් ගහුවා ලා තිබ්බේ වැඩි මතකයක් තිබ්බේ නෑ ඊයේ තමයි පොඩ්ඩක් ඔය පොලිස් කරලා ගත්තේ ඊළඟට හෙට තියෙන එක හෙට තියෙන ඩිපාර්ට්මන්ට් සබ්ජෙක්ට් ඒක නිසා දැන් හෙට තියෙන අන්තිමේ හරියද අන්තිමේ කියලා මතක් වෙද්දි අම්මා දෙනේ ආධ්‍යාත්මික සුවය අරුයි හෙට විතරයි වැඩ තියෙන්නේ ඊපස්සේ එක්සෑම් ඉවරයි මේ සෙමිස්ටර් එකට දාලා ඔහොම තමයි වැඩ ටික වෙන්නේ මේ වීඩියෝ එකෙන් පස්සේ බොහෝ විට වීඩියෝ කරන එකක් නෑ අද දවසට මොකද පොඩි වර්ක් ලෝඩ් එකක් තියෙනවා අද අදින් මොකද හෙට තියෙන සබ්ජෙක්ට් එක තනිකර තියරි සබ්ජෙක්ට් එකක් ඒක පොයින්ට් බයි පොයින්ට් උත්තර ලියලා හරියන්නේ නැහැ තනිකර ලියන්න ඕන විස්තර කරලා අර මේව සේරම දාලා ඒ නිසා ඒක බලා ගන්න ඕන වීඩියෝ එකක් කරනවා නම් කරන්නේ හෙට එක්සෑම් එක උදේ පොඩ්ඩක් ගනී එහෙම නැත්නම් හෙට එක්සෑම් එකෙන් පස්සේ ගනී සෙට් වෙලා ඉන්න මේ ජය වේවා මං හිතන්නේ මේක මහ ලොකු views ගානක් යන්නේ තාම හරි ඕන අපේ කැම්පස් එකේ සෙට් එක බලයි අදීසියෙන් එළියෙන් බලයි වගේ පොඩි දශම ගානක සංවිධායකතාවයක් තියෙන මම ඒක දිගට දැන් 3ක් විතර කරා 3කට වඩා කරා එඩිට් කරලා දැම්මේ 3ක් වගේ හරි කරන්න හේතුව තමයි අංක එක මම කැම්පස් එන්න කලින් ඒ කියන්නේ මම ඒ ලෙවල් කරන කාලෙදී මම බැලුවා අනිත් කැම්පස් වල තියෙන vlog හරිද ඒ කැම්පස් වල කොහොමද වෙන්නේ කැම්පස් වල වැඩ වෙන්නේ කොහොමද කැම්පස් එක තියෙන
වැඩ යන්නේ කොහොමද අන්න ඒ වගේ ටිකක් තියෙනවා. හරිද? ඒක නිසා එතනින් පොඩි මොටිවේෂන් පාර්ට් එකක් එනවනේ. හරිද? ඒක කාරණාංග එක. මම ඒක බලන මේක එලව කරන ළමෙක් හරි බැලුවොත් මෙහෙම කැම්පස් එකක් තියෙනවා. මේ කැම්පස් එකේ මේවා ඩිග්‍රීස් තියෙනවා. මේ වගේ මේ ෆැසිලිටිස් තියෙනවා. ඒව ගැන අවබෝධයක් එනවා. සහ කැම්පස් එකේ ලස්සන තියෙන කැම්පස් එකේ තියෙන ආදල් ටික තියෙනවා. ඒව දැනගන්න පුළුවන් නේ. ඒව දැනගත්තාම කැම්පස් එකේ ඉන්න ළමයට පොඩි ආසාවක් එනවා. සහ මං කලින් මම කරන දේවල් මට පස්සේ කාලෙකදී ආවම බලන්න පුළුවන් මම මොනවද කරේ කියලා. සහ මේ අපේ යාළුවෝ ටික ඒ දවස්වල ඉඳපු කට්ටිය ඒ දවස්වල මොනවද කරේ, ඒ දවස්වල වෙච්ච ආතසිද්ධි, ඒ දවස්වල ප්ලෑන් අර මේක සේරම මේ පස්සේ කාලෙදී බලන්න පුළුවන්. මේ දැන් ඔයාලා දන්නවා මං අපි වුණත් දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඉස්කෝලේ යාළුවෝ ටික දැන් සෙට් වෙන්නේ නැහැ. ඒ මෙමරිස් ටික තියෙනවා. අපිට ආයිමත් පින්තූරයක් ගිහින් එකක් බලන්න පුළුවන් නම් වටිනවා කියලා හිතෙනවා. you know ඉතින් ඕක තමයි මං ලොක් කරන්න කියලා හිතුව පළවෙනි එකම හේතු දෙක. ඉතින් මේ මං අදටත් බ්ලොග් බලනවා නික් කැම්පස් වල. මේ දවස්වල බලනවා යාපනයේ කැම්පස් එකේ ඉන්න අක්ක කෙනෙක් බ්ලොග් එකක්. ඊට කලින් බැලුවා කැලණි කම්පියුටර් සයන්ස් කරන අයියලා ටිකක් කවුරු ප්‍රවීන් හරි කවුරු හරි මට මතක නෑ නම හරියට. කැම්පස් යන ළමෙක් නම් සහ ඔයාලගේ මේ රිසල්ට් ආදරය කරනවා නම් ඔයාලට වීඩියෝ කරන්න ඕනේ කියලා හිතනවා නම් ඔයා ලොග් එක කරන්න අවුලන්නේ. මේ views ගැන හිතනවට වඩා පස්සේ කාලෙකදී බලන්න පුළුවන් කරන්න ආසයි නම් කරන්න බල කරන්නේ කරන්න එපා කියලා කියන්නේ නැහැ. මේ මේක තමයි කියන්න තියෙන්නේ. සෙට් වෙලා ඉන්න බකපණ්ඩිත කතා ඇති. දැන් හෙට පාඩම් කරන්න ඕන. හෙට පාඩම් කරා මේ පොඩ්ඩක් බලාගත්ත නැත්තේ නේ ෂෝට් නෝට් එක ගහගත්තා. මේ ඒ උනාට බලන්න ඕන. මොකද ලේසි කියලා හිතන තරමට වැඩේ ඩවුන් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක නිසා back to the work. අපි පස්සේ සෙට් එක. bye. සබ්ජෙක්ට් එක අද දවසට කියන්නේ පටන් ගන්න ඉවර කරා ටික කියන්නේ මේ සෙමෙස්ටර් එකට අන්තිම සබ්ජෙක්ට් එක. අපි ඉතින් මේ සෙමෙස්ටර් එකට පාඩම් ගන්න තියෙන අන්තිම දවස හරියද? දැන් මම මෙතන යන්න හදන්නේ. මොකද දැන් ගිහිල්ලා පොඩ්ඩක් නිදා ගන්න ඕන. ඊයරේ නිදාගත්තේ නැහැ මහන්සි හරියද? ඒකද පාඩම් කරන්න හොඳ නෑ. ඕන දෙයක් ඕන වෙලෙදී ඕනෙම නෑ. තනිකර තියෙන්නේ හරි ඉතින් එහෙනම් ඉතින් අද දෙට පාඩම් කරලා ඉවරයි. අද මහා ලස්සනයි හරිද? ඒක නිසා මම මෙතෙන්ට එන්නේ පාඩම් කරන්න. හරිත වර්ණේ නේ. හරි දැන් මම යනවා. මේ සෙමෙස්ටර් එකේ සෙමෙස්ටර් 3 එකේ විභාගයක් වෙනුවෙන් පාඩම් කරන්න තියෙන අන්තිම දවස අද. ඒ කියන්නේ හෙට අන්තිම විභාගය, අන්තිම සබ්ජෙක්ට් එක. දැන් මම පාඩම් කරලා අත්තිප්ප සබ්ජෙක්ට් එකට. ඊට පස්සේ ආයෙම තුනට හැරිලා ආයෙම non stop මේ හැරිලා ඉන්නේ. ආයෙමත් 4ට දැන් 4යිනේ. දැන් 4ට වැඩි කරලා දැන් 4ට යනවා බෝඩිමට. ගිහිල්ලා ඩොස් එකක් දාලා පොඩ්ඩක් නිදාගෙන රීෆ්‍රෙෂ් වෙලා ආයෙමත් නැගිටිනවා. ඉතින් 6ට විතර. 6ට නෙවෙයි 7 වගේ. 4 විතර නැගිටලා ආයෙමත් non stop තමයි. හෙටි එක්සෑම් ඉවරයි. මාර චිල් එකක් තියෙන්නේ. හෙට එක්සෑම් ඉවරයි. මේ සෙමෙස්ටර් එකේ අපිට මොඩියුල් 9ක් තිබ්බා. හරිද? එකක් නම් GB. මොඩියුල් 9ක් තිබ්බා. ඔක තමයි ඉතින් අපේ සෙමෙස්ටර් 3 එක මේ විදිහට ඉවරයි. එහෙනම් අපි යන් බෝඩිමට ජය subscribe. sending and receiving message එකක් යවනවා සහ ගන්නවා. මේ verbal හෝ non verbal method use කරලා. ඔබට ඇහෙනවද?
ඒක කම්ප්ලීට් කරන්නේ උත්තරේ. ඉතින් මම ලියපන් True media. exchange ඔව් මීඩියා මාධ්‍ය භාවිතා කරලා. අමිය දීපක් මේ exchange information between people by means verbal or non verbal. හරි. අයිඩියා එක හරි. ඔව් ඔව් through media. මීඩියා ගන්න නැතුව අපිට මේ මැසේජ් එක සෙන්ඩ් කරන්න බෑ. Let's party.